ඔයාලා දන්නවා මේ වෙනකොට පාතාලය කුඩු සහ දේශපාලනය මෙහෙම එක රවුන්ඩ් එකක යන්නේ කියලා. හරිද? මේ වෙනකොට ඒ කියන්නේ ඉෂාරා සෙව්වන්දි අල්ලන්නේ නැහැ කියලා කෑ ගැහුවා, අල්ලන්න බෑ කියලා කෑවෝ. දැන් අල්ලන් ආවට පස්සේ ඊට පස්සේ ඉෂාරා සෙව්වන්දි සහ ඊට පස්සේ පත්මේ මේ එකතු වෙලා මේ කට්ටිය කරපු මිනිමරුම පිළිබඳව ඊට පස්සේ කුඩු ජාවාරම් පිළිබඳව එකින් එක හොයාගෙන එනකොට ඒ හැම දෙයකටම සම්බන්ධ වෙලා ඉන්න දේශපාලකෙක් කොහෙන් හරි. ඒ දේශපාලකයා අහු වෙනකොටම අදාළ පක්ෂෙන් ඔහුගේ සමාජිකත්වය අහෝසි කරනවා. දැන් මිද්දෙනිය මනම්පේරිය අහු වෙනකොටම පොහොට්ටුවේ ලේකම් ගිහිල්ලා සමාජිකත්වය අහෝසි කරා. ඒ වගේම ඉෂාරා සෙව්වන්දි ගණේමුල්ලේ සංජීව ඝාතනයෙන් පස්සේ ඉස්සෙල්ලාම ඇවිල්ලා නවාතැන් ගන්නේ කළුතර මතුගම ප්‍රදේශයේ. එතකොට මතුගම ප්‍රදේශයේ මේ සම්බන්ධීකරණය හදලා තියෙන ශාන් කියන පුජ්‍යලයා මේ ශාන් කියන පුජ්‍යලයා පොහොට්ටුවේ ප්‍රබල දේශපාලන බලයක් තියෙන සමාජිකයෙක්. හරිද? මොහුගේ අතීතේ ගොඩක් කාලයක් තිස්සේ මේ ඇදීගෙන අතීතයක් තියෙන 2009 මිනිමරුමකට හිර යනවා. ඊට පස්සේ 2010 එළියට ඇවිල්ලා කෙලින්ම රෝහිත අබේගුරුදාත් එක්ක සම්බන්ධ වෙලා දේශපාලන වැඩ කටයුතු කළා. ඊට පස්සේ අමාත්‍යාංශයක සභාපතිකමක් බව දරපු මිනිස්සෙක්. මිනිමරුම් බිය ගැනීම සහ පහර දීම් චෝදනා ගොඩක් තියෙන පුජ්‍යලෙක්, ප්‍රබල පාතාල සමාජිකයෙක්. දැන් මෙයා හරහා තමයි මේ ගණේමුල්ල සංජීව ඝාතනයෙන් පස්සේ ඉෂාරා සෙව්වන්දි ඇවිල්ලා නවාතැන් දෙන පහසුකම් ඔක්කොම සලසලා තියෙන්නේ. මොහු රටේ නෑ, හොයාගන්න නෑ, රටින් පැනලා ගිහිල්ලා කොමාරි මේ වෙනකොට ඉතින් පක්ෂ සමාජිකත්වය අපිට ආරංචිලා තියෙන පක්ෂ සමාජිකත්වය අහෝසි කළා කියලා. ඕක ඉතින් සාමාන්‍ය පුරුද්දක්. ඉතින් දැන් අර ඉෂාරා සෙව්වන්දි අල්ලන්නේ රංගි අල්ලන්නේ කියලා කෑ ගැහුවට පස්සේ දැන් පොඩ්ඩක් අල්ලන් ඇවිල්ලා මේව දැන් එකින් එක අහු වෙනකොට මේවා පිටිපස්සේ ඉන්න සමන්ගේම පක්ෂයේ සමාජිකයෝ කියලා දැනගත්තට පස්සේ පොඩ්ඩක් අර සද්දේ පොඩ්ඩක් බාලලා දෙනවා. මේ හරියට මේ කතා කරන්නේ මේ දේශපාලන පක්ෂයට ගහනව නෙමෙයි. හැබැයි යථාර්ථය නම් ලංකාවේ කුඩු සහ පාතාලය පෝෂණය වුණේ දේශපාලකයෝ නිසා. ඒකනේ මේ වෙලා තියෙන දැන් මේ ශාන් කියලා පුජ්‍යලයා රෝහිත අබේගුරුවන්දන, ඊට පස්සේ සංජය දිරිමාන, ඊට පස්සේ පියල්, හරි මේ හැම එක්කෙනා එක්කම ෆොටෝ තියෙන ෆොටෝ ෂෙයා වෙනවා මහින්ද රාජපක්ෂත් එක්ක. හරි ෆොටෝ ෂෙයා වෙනවා. මේ ඇවිල්ලා මේ දේශපාලනය දඩමීමා කරගෙන අදාළ පළාතේ පාතාලය සහ හෙරෝයින් කුඩු ජාවාරම උපරිමෙන් ගෙනත් ගියේ මිනිස්සු. පොලිස් බලය තිබුණා, දේශපාලන බලය තිබුණා, පාතාලේ බලය තිබුණා. ඒවට වීදම් ගන්න කුඩු හරහා සල්ලි ආවා. රයිට්? සරලයි මේක තේරුම් ගන්න පුළුවන් නම්. රයිට්? එතකොට දැන් අර දේශපාලකයෝ කවුරුවත් මොහු අඳුරන්නේ නැහැ. මතකයක් නැහැ උන්ට. උන් ඒ කියන්නේ ඒ ෆොටෝ ගන්න කාලේ හරි උන් එක සම්බන්ධකම් තියෙන කාලේ හරි උන් ඇවිල්ලා කොහම හැදිලා තියෙන. දැන් රෝහිත අබේගුරුවන්දට කතා කරන්නවත් නැහැ. ඒ කියන්නේ හොයන්න බලන්න. ඒ කියන්නේ කාගවත් කෝල් එකකට ආන්සර් කරන්නේ නැහැ. හරි? ඉතින් රෝහිත අබේගුරුවන්දට මොනතරම් ප්‍රකෝටිපති උනේ කොහොමද කියලා දේශපාලනයට ගිහිල්ලා අඩු කාලේ සීමාවදී ප්‍රකෝටිපති උනේ කොහොමද කියලා ඉතින් ඕවත් එක්ක සංසන්දනය වනකොට මේවා එකින් එක දංගලේ පුරුක්ක වගේ කනෙක් වෙලා එනවා. සරලයි මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් නම්. කොච්චර කුඩු ඇල්ලුවත් දවසින් දවස මොනවා හරි එකක් එළියට එනවනේ. දැන් දවස් දෙක කලින් තංගල්ලේ දකුණු මුද්දි තීරේ අල්ලගත්තු කුඩු හෙරෝයින් අයිස් මද්ද්‍රව්‍ය කිලෝ 839ක් අරන් ඇවිල්ලා දවසයි ඊට පස්සේ දවසේ ආයි බෝට්ටුවක් ඇල්ලුවා කිලෝ 52ක. හරිද? ඒ කියන්නේ දැන් කුඩු වල හිඟයක් ලංකාවේ තියෙනවා. ඒ කුඩු වල හිඟේ තියෙන බව කුඩු මේ රටට එවන පාතාල සමාජිකයන් දන්නවා. දැන් 10 පැකට් එක 3000ටත් මිනිසුන්ට නැහැ. එහෙම එකක් දැන් තියෙනවනේ. එතකොට උන් බලනවා හතරතේ නැවෙලා හරි කිලෝ 50 30ක් මෙරගෙන ගත්තා නම් ඒකේ සෑහෙන ප්‍රමාණයක් මුන්ට හොයා ගන්න පුළුවන්. ඒ අහුණත් ආයෙ වන්න හතර. අහුණත් ආයෙ වනවා. හරි? දැන් අර කුඩු ගහන මනුස්සයා, අයිස් ගහන මනුස්සයා මොනතරම් මානසික වැටේ ඉන්නවද? ඌට ඒක නැතුව ඒ මැරෙන එක ඊට සැපයි කියන එක උන්ගේ ඔළුව වැඩ කරන නිසා ඉතින් උන් මේ ලක්ෂයකට කෝටියක් දිනාරේ අරන් ගහන්න තමයි බලන්නේ. ඒක හන්දා ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න බලන කුඩු මුදලාලිලා. හරි?
ඔයාලගේ ගමේ කවුරු හරි කුඩු ගහනවා නම් කුඩු විකුණන එකෙක් ඉන්න ඕනනේ. හරිද? කුඩු විකුණන කවුරු හරි ඉන්නවනම් මුළු ගමක් විදියට ඔයාලා ඒකට විරුද්ධ වෙන්න. මොකද අද දවසේ කුඩු විකුණන එක විකුණන්නේ 10 දිනකට වෙන්න පුළුවන්. හෙට දවස වෙනකොට ඒක 20ක් වෙන්න පුළුවන්, 30ක් වෙන්න පුළුවන්. ඒ 30 අතර ඔයාලගේ දරුවොත් ඉන්න පුළුවන් ඉස්සරහට. පවුලක එක්කෙනෙක් කුඩු ගහන කෙනා මුළු පවුලම ඉවරයි. කුඩු ගහන කුඩු වලට අයිස් වලට අබ්බැහි වෙච්ච මිනිස්සයා කවදාවත් ගොඩේ ඒමක් නැහැ. හරිද? ඒ තරම් කුඩු අයිස් කියන එක විශාල පිළිලයක්. ලංකාවේ හොන්තර ඉගෙන ගත්තු. දොස්තරවරු ඉන්න කුඩු ගහන මතක තියාගන්න ඈ. දොස්තරවරු ඉන්න කුඩු ගහන. පොලිසියේ ඉහළ සමාජිකයෝ ඉන්න කුඩු ගහන. හරි? මේක අධ්‍යාපනයේ ලැබපු එක හෝ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. අධ්‍යාපන ලැබුව හෝ ලැබුණා කියන එක නෙවෙයි. රයිට්? හැබැයි මේකට ඇබ්බැහි වුණොත් සමාජයත් එක්ක ගිහිල්ලා බීලා හරි මොන විදිහින් හරි මේකට ඇබ්බැහි වුණොත් ඒක නවත්ත ගන්න බෑ. ඒක නම් ප්‍රකෝටිපතිය කුරත් ඌ නැති වෙන්න පාරකයක්. ඒක නිසා ඔයාලගේ පැත්තේ කොහේ හරි ගමක කොහේ හරි තැනක කුඩු ගහන කෙනෙක් ඉන්නවනම් උට කුඩු විකුණන කෙනෙක් ඉන්නවනේ. ඒ ගමේම කොහේ හරි නැත්නම් අවට ගමක කොහේ හරි ඌව හොයාගන්න මුළු ගමක් විරුද්ධ වෙන්න. මුළු ගමම එකට විරුද්ධ වුණොත් එම ඌ මොන පාතාලයකෙක් වුණත් මොන චණ්ඩියෙක් වුණත් ඌට ඔළුව නමන්න සිද්ධ වෙනවා. හරිද? මොකද මේ වෙනකොට පොලිසියේ තියෙන අර දූෂිත මිනිස්සු ටික අයින් නිලධාරීන් ටික අයින් කරලා දැන් පොලිසියත් යම් කිසි තැනකට ගෙනහල්ලා තියෙනවා. පොලිස්පතිතුමා සහ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති. එතකොට ජනාධිපතිතුමා මේ ජනාධිපති ආරක්ෂකලෙක මේ හැමෝම දැන් මේ රට කුඩු මත්ද්‍රව්‍ය වලින් තොර රටක් හදන්න කියලා ඒකයි අධිෂ්ඨානික හැමෝම ඉන්නවා. හරි? එතකොට අර ඉස්සර වගේ ඔත්තු දුන්න කෙනා පාවලා දෙන්න උගෙන් කීයකයි මේ අර කුඩු විකුණනගෙන් කීයකයි අල්ලගෙන අරුව අල්ලලා දීලා මේ ඌව පාවලා දෙන්න එහෙම තැනකට මේක දැන් යන්නේ නැහැ. ඒකන්ද රටක් හදන්න නම් සමාජයක් හදන්න නම් ගමෙන් මේක පටන් ගන්න ඕනේ. ඔයාලා ගමේ කවුරු හරි කුඩු විකුණනවා නම් අයිස් විකුණනවා මොනවා හරි ඔයාලට කෙලින් ඒක පොලිසියට කියන්න බැහැ නේද? දැනුම් දෙන්න. හරි? මට කියන්න මගේ අර අසා කියන පේජ් එක කරා මට මැසේජ් එකක් දාන්න, කෝල් එකක් දෙන්න, දැනුම් දෙන්න විස්තරත් එක්ක මදාල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති දැනුවත් කළා. අදාළ තැන් වලට මේක දැනුවත් කළා. ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕන වටපිටාව හදලා දෙනවා. මොකද මේ රට අනාගත දරුවෝ වෙනුවෙන් මේක හදන්න වෙනවා. අපි මේකට ඉදිරිපත් නොවුනොත් හෙට දවසේ ඔයාගේ අපේ දරුවෝනත් මේකේ පුරුකක් විදියට නැති වෙන්න පුළුවන්. හරි? සුබ දවසක් ඔයාලට. ඇමරිකන් කාර්යය අසා YouTube channel එක subscribe කරන්න. නැවත වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.